ජූනි මාසේ 7 වෙනි ඉරිදිනයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර දුන්න වෙනව. යාඥා කරන්නේ කෙසේද? ජේසුස් වහන්සේ ඔහුට කියනසේක ජීවනද මමය මා කර්ම කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. යාඥා කරනකොට ප්‍රශ්න කියා සිටිනවා. ඒට පිළිතුරු දෙන්න කියා ඉල්ලන්නේ නැහැ. මාගේ මහත්යා පෙරදුමක් වෙනස් වන්නේ නැහැ. ජේසුනි මට ස්ථිර රැකියාවක් නැහැ. ජේසුනි මාගේ පඩි වැඩි වෙලා නැහැ. ජේසුනි මම හැමදාම දුකින්. ජේසුනි මම හැමදාම වේදනාවෙන් සිටිනවා. ජේසුනි හැමදාම මම අඬනවා. ජේසුනි මේ මොකක්ද කරන්නේ? ඔබ ප්‍රශ්න කියා සිටිනවා. ඔබට වඩා ඔබගේ ප්‍රශ්න දෙවියන් වහන්සේ දන්නවා. උදාහරණයක් කියන්නම්. කෙනෙක් ඇවිල්ලා කියනවා මහත්තයා මට බඩගිනි. ධනවත් පුද්ගලයා අහනවා මොනවද ඔයාට කන්න ඕනේ? නැවතත් අර හිඟන මිනිසයා මම දවස් දෙකකින් කෑවේ නෑ මහත්තයා. හරි මම ඔයාට කන්න අරන් දෙන්නයි යන්නේ. මොනවද ඔයාට කන්න ඕනේ? නැවතත් හිඟන මිනිසයා කියනවා බඩගිනි වැඩිකමට මාගේ බඩ කොර වෙලා. ධනවතා නැවතත් කියනවා හරි මම ඔයාට කන්න දෙන්නයි යන්නේ. ඔයාට මොනවද කන්න ඕනේ? ආයෙත් හිඟන මිනිසයා කියනවා බඩගිනි වැඩි කමට වතුරක් බීලා නැහැ. අන්න ඒ වාගේ තමයි ඔබ යාඥාවෙන් උත්තර ඉල්ලන්නේ නැතුව ප්‍රශ්න කියා ඉන්නවා. මට බඩගිනි කියනවා විතරයි. කන්න ඉල්ලන්නේ නැහැ. වාගේ ඔබ යාඥාවෙන් ඔබට අවශ්‍ය උත්තර ඉල්ලන්න යාඥා කරන්න ඕනේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන්න ඕනේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේ තමයි අපගේ යාඥාවලට පිළිතුරු දෙන්නේ. ජේසුස් වහන්සේ නැතුව දෙවියන් වහන්සේ ගාවට යාමට බෑ. ජේසුස් වහන්සේ තමයි අපගේ මැදිහත්කරු. සමවක් නුඹලාට කීමේ නුඹලා හනා වැළපෙන්නා වූය. නමුත් ලෝකයා ප්‍රීතිවන්නා වූය. නුඹලා ශෝකවන්නා වූය. නමුත් නුඹලාගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේය. නුඹලාගේ සිත ප්‍රීතිමත්ය. නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය. සබවක් නුඹලාට කීමි. පියාණන් වහන්සේගේ නුඹලා යමක් ඉන්නුවොත් උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක. මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවෙක් ඉල්ලුවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඉල්ලා පල්ලා එවිට නුඹලාට ලැබෙන්නේය. නුඹලා මට ප්‍රේම වූ බැවින් මා දෙවියන් වහන්සේ වෙතින් ආපව විශ්වාස කළ බැවින් පියාණන් වහන්සේ නුඹලාට ප්‍රේම වනසේක. දෙවියන් වහන්සේ පොරොන්දුවක් දුන්නොත් පොරොන්දුවක් කඩ කරන්නේ නැහැ. මේ විදිහට යාඥා කරන්න පුරුදු වන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි මට ස්ථිර රැකියාවක් ලබා දෙන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි මාගේ
පරිවැඩි කර දෙන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි දුක වෙනුවට සතුට දුන මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි වේදනාව නැති කර ප්‍රීතිය දුන මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි කලුර පහ කර සිනාව දුන මැනව. මේ විදිහට යාඥා කළොත්